Hi යාළුවනේ NL Works YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම YouTube වල 5 දෙනෙක් තෝරගෙන ඒගොල්ලොන්ගේ හොඳම ස්ටුඩියෝ එක තෝරන් තමයි යාළුවනේ හදන්නේ. හරි ඉතින් ඒ හොඳම ස්ටුඩියෝ එක තියෙන කෙනා තමයි අද අපේ වීඩියෝ එකේ විනර් වෙන්නේ. හරි එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. මම අද YouTube වල 5 දෙනෙක් තෝරගෙන ඉන්නවා. පළවෙනි එකනා තමයි හෙෂාන් ටෙක්නික්. හෙෂාන් බ්ලොග් channel එකේ යාගේ ස්ටුඩියෝ එක දාලා තිනවා. දෙවෙනි එකනා Days of Ashen. තුන්වෙනි එකනා හිරුම් නිම්තුල. හතරවෙනි කෙනා Tech Universe channel එකේ අයියා. පස්වෙනි කෙනා තමයි Chanux bro. පේන ඇති ඔයාලට. මේ තියෙන හිරුම් නිම්තුලගේ channel එක. අපි බලමු අපේ හෙෂාන් ටෙක්නික් ගේ ස්ටුඩියෝ එක. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. Take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented. හරි යාළුවනේ ඔයාලා යාගේ ස්ටුඩියෝ එක දැක්කා. මම ලකුණු දෙන්න නිර්ණායක පහක් තියෙනවා. ඒ ලකුණු පහට අදාළ දේවල් මේකේ තියෙනවා නම් අපි ඒකට ටික් එකක් දෙනවා. වැඩියෙන්ම ටික් ගන්න කෙනා තමයි ඉරන්නේ. පළවෙනි නිර්ණායක තමයි ලස්සනම PC setup එක. දෙවෙනියට ලයිට් setup එක. තුන්වෙනියට වීඩියෝ වල quality එක. හතරවෙනියට යාළුවනේ room එකේ තියෙන design උයි ඔයාලා වල තියෙන sticker උයි. පස්වෙනි එක තමයි channel එකේ subscribers ලා ගන්න. පළවෙනියටම බලමු channel එකේ subscribers ලා ගන්න. මෙයාට ඉන්නවා 2,64,000ක්. එයා ලක්ෂ පාස් කරලා තියෙන්නේ. එතකොට එයාට ATK එක වැටෙනවා. දෙවෙනියට PC setup එක. ඔයාලට පේනවා මේ තියෙන එයාගේ PC setup එක. Hi, මේ පැත්තේ If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. No I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vent. හරි යාළුවනේ ඉතින් ඔයාලා දකින්න ඇති යාළුවගේ PC setup එක. ඒක ගොඩාක් ලස්සනයි. ඒකටත් අපි ටික් එකක් දෙනවා. ඊට පස්සේ ලයිට් setup එක. ලයිට් බලා ගන්න පුළුවන්. මේ සෙට යටින් ගහලා තියෙනවා ලයිට්. ඒ වගේම තව PC එකේ පේන කූලින් ෆෑන් වලින් ලයිට් ලස්සන තියෙනවා. ලයිට් වලිනුත් ඒකට ටික් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ වල quality එක. ඔයාලට පේනවා යාළුවනේ මෙතන HD quality එක තමයි යාගේ මේ වීඩියෝ එකේ තියෙන quality එක. සමහර වීඩියෝ 4K එකක් තියෙනවා. එතකොට යාට වීඩියෝ quality එකකට ටික් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ wall design උයි sticker උයි. ඔයාලට පේනවා යාළුවනේ මෙන්න මෙතන යාගේ ෆොටෝ දෙකක් තියෙනවා එල්ලලා. ඒ ඇරෙන වෙන මොකුත් නැහැ. එතකොට එයාට ඒකට ටික් එකක් දෙන්න බෑ. හරි. ඔන්න එහෙනම් එයාට ටික් හතරක් තියෙනවා. අපි යන් ඊළඟ YouTuber Days of Ashen ගේ. හරි ඔන්න අපි ඊළඟට යන Days of Ashen ගේ YouTube channel එක. එයාට පේනවා එයාට ලක්ෂය පැනලා තියෙන්නේ. ලක්ෂ පැනලා තියෙන ඉඳන් අපි යාට channel subscribe count එකට ටික් එකක් දානවා. හරි ඊට පස්සේ යාළුවනේ දෙවෙනියට අපි බැලුවේ
මේක බලමු වීඩියෝ වල quality එක. මෙතන දාලා තියෙන වීඩියෝ quality බලමු. ඔය යාළුවනේ යාගෙත් HD quality එකෙන් තමයි සාමාන්‍ය මේ වීඩියෝ එක ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකින්ද HD කියන වීඩියෝ quality එකක් තියෙන ඉඳ අපි ඒකට ටික් එක දෙමු. ඊට පස්සේ යාළුවනේ අපි බලනවා setup එක. හරි අපි වීඩියෝ එකට ගිහින් බලමු. එයාලගේ ස්ටුඩියෝ එකක් දැක්කා. අපි මේකේ දැන් ලකුණු subscribe count එකට ටික් එකක් දැම්මා. ඊට පස්සේ බලමු යාළුවනේ වීඩියෝ වල quality එක බැලුවානේ. හරි ඒකටත් අපි ටික් එකක් දැම්මා. දෙවෙනියට බලන්නේ light setup එක. බලමු ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ. එයාගේ PC එක නම් සුපිරිම PC එකක්. light setup එක බලමු. හරි පේන යාළුවනේ මේ සෙටයි එයාගේ වහලෙටයි මේ විදිහේ ලයිට් ස්ට්‍රිප් ඇදලා තියෙනවා. ඊට පස්සේ වහලෙට මේ විදිහට ලයිට් දෙකක් දාලා තියෙනවා. එයාගේ ලයිට් උත් හොඳ ක්වොලිටි එකකට තියෙනවා. හරි ඉතින් එහෙනම් අපි යාට ලයිට් වලටත් ටික් එක දෙමු. ඊට පස්සේ බලමු යාළුවනේ ලස්සන PC setup එක. ලස්සන PC setup එක. දැන් මෙයාගේ PC එක හොඳ ලයිට් ක්වොලිටි තියෙන වගේ මෙතන RGB ලයිට් තියෙනවා. එතන කූලින් ෆෑන් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ එයා මේ ඩෙස්ක් එක යටින් සහ පිටිපස්සෙන් මේ වගේ LED ස්ට්‍රිප් එකක් ඇදලා හොඳට හදලා තියෙනවා. අපිට තියාලනේ යාළුවනේ ටික් එක දෙන්න වෙනවා. හරි අපි බලමු. හරි එරන් එහෙනම් අපි යාට ටික දෙමු. අපි බලනවා යාළුවනේ wall art design stickers යාළුවනේ එකම එක ඩිසයින් එකක්වත් wall එකේ පිට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට යාළුවනේ එයාටත් මේ ටික් එක වැටෙන්නේ නැහැ. හරි එහෙනම් අපි යන් තුන්වෙනි channel එක බලන්න. තුන්වෙනි එක තමයි හිරුන් නිම්තුලා අයියාගේ channel එක. හරි එහෙනම් ඉතින් අපි යාගේ channel එකට ගිහින් බලමු. යාගේ ස්ටුඩියෝ එකට කොහොමද ලකුණු වැටෙන්නේ කියලා. හරි එහෙනම් මේ වීඩියෝ එක බලලා ඉන්න. හරි යාළුවනේ ඉතින් මොන ඔයාලා එයාගේ ස්ටුඩියෝ එකක් දැක්කා. අපි දැන් එයාට ලකුණු දාන්න පටන් ගමු. එයාගේ channel subscribe count එක බලමු. එයාට යාළුවනේ 23600ක් ඉන්නවා. එයාගේ ලක්ෂ පැනලා නැහැ. අපි ඉතින් ඒකින්ද එයාට ටික් එක දෙන්න විදියක් නැහැ. ඊට පස්සේ යාළුවනේ අපි බලමු වීඩියෝ වල quality එක මෙන්න මෙතනින්. ඔය යාළුවනේ එයාගේ HD quality එකට තියෙනවා. ඒකින්ද අපිට යාට quality එකට ටික් එකක් දාන්න වෙනවා. හරි ඊට පස්සේ අපි බලමු light setup එක. light setup එක බැලුවොත් යාළුවනේ ඔයාලට පේනවා යාළුවනේ මෙන්න මෙතනින්
එයා පොඩි නියොන් ලයිට් එකක් ඇදලා තිනවා. ඒ වගේම මෙතනින් පොඩි ලයිට් ඕලාට එකක් දාලා තිනවා. මේකත් ඉතින් ලොකු අවුලක් නැහැ. අපි ඒකින්ද තාල් පේනවා මෙතන මේකේ ලයිට් එකම ඇදලා තිනවා. අපි ඒකින්ද මෙයාටත් දෙමු ලයිට් සෙටප් එකේ ටික් එක. හරි. ඊට පස්සේ ලස්සන PC සෙටප් එක. පිට යාළුවනේ මෙයාගේ නම් PC සෙටප් එකක් දැක ගන්න හම්බෙන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. එයා PC unbox එහෙම කරනවා. හැබැයි එයාගේ C එකක් මේකෙදි දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට ඒකින්ද එයාට ඒ ටිකේ දෙන්න විදිහ නැහැ. හරි. ඊට පස්සේ අපි බලමු wall design and stickers. ඔයාලට වෙනවා මෙතන රාක්කේ ලස්සනට ඩිසයින් තියලා තියෙනවා. තව මෙයා ඩිසයින් එක දාලා තිනවා. තව යාළුවනේ එයා මෙන්න මේ වගේ unbox කරපුවා එහෙම තියලා තියෙනවා. එයාට අපිට පුළුවන් wall design and stickers එකේ ටික් එක දාන්න. හරි. අපි එයාට ටික් එක දෙමු. PC setup යන්නේ හරි. ඊට පස්සේ යාළුවනේ ඔන්න අපේ 4 වෙනියට යන්න හදන්නේ. අපේ 4 වෙනි YouTuber තමයි Tech Universe. හරි. අපි එහෙනම් එයාගේ YouTube channel එකේ review එකක් බලමු. ඔයාලා මේක බලලා ඉන්න යාළුවනේ. මේ තියෙන එයාගේ channel එකේ පොඩි මේ තව එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඩෙස්මේල් ප්‍රෝ එක අන්තිමට බලා ගන්න පුළුවන් වෙන්නේ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't ඉතින් take ඔන්න ඔය shit. විදිහට I තමයි got no love. 2003 වගේ ඩෙස්මේල් ප්‍රෝ හරි යාළුවනේ ඔන්න අපි Tech Universe ගේ ස්ටුඩියෝ එකේ තව එකක් බැලුවා පොඩි. අපි දැන් ඒකේ වීඩියෝ ක්වොලිටි එකට ලකුණු දෙමු මුලින්ම. ඔව් යාළුවනේ HD quality එකෙන් තමයි එයාගේ වීඩියෝ එකක් තියෙන්නේ. අපිට යාට එහෙනම් ඒ ටික් එක දාන්න වෙනවා. වීඩියෝ ක්වොලිටි එකට එහෙනම් එයා ටික් එක ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි බලන්නේ subscribe count එක. එයාගේ යාළුවනේ 87200 ගාණක් වගේ තමයි ඉන්නේ subscribersලා. එතකොට අපිට ඒකට ටික් එක දෙන්න බෑ. ඊට පස්සේ යාළුවනේ අපි බලන්න යන්නේ ලස්සන ලයිට් සෙටප් එක බලමු. තාලට පේනවා යාළුවනේ මෙන්න මෙතනින් මෙහි නිල් පාට ලයිට් ස්ට්‍රිප් එකක් ඇදලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන බිත්තියේ මාක් එකක් දාලා තියෙනවා. තව මෙතන ඩිසයින් එකක් දාලා තියෙනවා. තව කම්පියුටර් ටේබල් එකට පිටිපස්සෙන් එයා ලයිට් ස්ට්‍රිප් එකක් ඇදලා ලස්සනට ඒක ඩිසයින් කරලා තිනවා. එතකොට යාළුවනේ අපිට Tech Universe අයියට ලයිට් සෙටප් එකේ ටික් එක දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු ලස්සන PC setup එක. ඔයාලට ඉතින් කියන්න දෙයක් නැහැ අමුතුවෙන්ම. මෙතන තමයි ඉතින් එයාගේ දැන්ට දැකපු ලස්සන PC setup එක තියෙන්නේ. හෙෂාන් ටෙක්නික් අයියගෙත් හොඳයි. දෙකම සමානයි වගේ තමයි. ඉතින් වැඩියෙන් කියන්න බෑ. අපි ඉතින් අන්තිමට බලමු කවුද වැඩිම ටික් ගන්න කරන් දිනන්නේ කියලා. මෙතන යාළුවනේ මෙයාට දෙන්න ඔයාලට පේනවා හොඳ මොන්ටේ එකක් තියෙනවා. ඒ වගේම මෙතන ටැබ් එකක් තියෙනවා. ඊට පස්සේ තවත් මොන්ටේ එකක් දාලා තිනවා සයිඩ් එකෙන්. ෆෝන් එකක් තියෙනවා, මවුස්, කීබෝඩ් RGB එක. ඊට පොඩි JBL එකක් තියෙනවා. තව පේනවා එයාට හෙඩ්ෆෝන් එකක්. හරි ඉතින් අපි එන Tech Universe අයියට ඒක ටික් එකක් දාමු. හරි. ඊට පස්සේ යාළුවනේ wall design and stickers. stickers ගත්තොත් ඔයාලට පේනවා මෙතන sticker අලවලා තියෙනවා. ඒ මෙන්න මෙතන පොඩි plants කීපයක් තියලා තියෙනවා. මෙතනත් බොන්ස්ට්‍රයිස් එකක් තියෙනවා. තව මෙතන light වලින් පොඩි ඩිසයින් එකක් දාලා තියෙන්නේ. තව මෙතන තියෙනවා neon light set එකක් වලින් හදපු පොඩි මේකක්. ඔක්ටෝපැඩ් එකක් වගේ නම මතක නැහැ. හරි එකක් තියෙනවා. එතකොට යාළුවනේ අපිට එයාටත් wall design and stickers ඒකේ ටික් එක දාන්න පුළුවන්. එතකොට හරි යාළුවනේ එතකොට එයාගේ channel එකේ ලකුණු දාලා ඉවරයි. අපේ එන යාළුවනේ යන්න දැන අන්තිම channel. අපි එන යාළුවනේ අන්තිම channel එකට යන්. ඔන්න යාළුවනේ ඉතින් අන්තිම channel එක තමයි අපේ Chanox bro අයියාගේ YouTube channel එක. ඔයාලා දන්නවා ඉතින් මෙයා සුපිරිම කෙනෙක්. පළවෙනියට බලමු subscribe count එක.
මිලියන 2.16 සබ්ස්ක්‍රයිබර්ස් කියලා තියෙන. ඉතින් යාට නම් ඉතින් අපිට 1000 පැනලා මිලියනෙත් පැනලා. එතකොට අපිට යාට කොහොමද දාන්න බලන් සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එකට ටික් එකක්. හරි ඉතින් දැම්ම. ඊට පස්සේ යාළුවනේ අපි බලන්න ඉන්නගේ තමයි ලයිට් සෙටප් එක බලමු. මේ තියෙන්නේ එයාගේ කම්පියුටර් සෙටප් එක. එයාට පේනවා මෙතන යටින් කබඩ් එකට එයා ගේමින් කරන ඩෙස්ක් එක යටින් ගහලා තියෙනවා මෙතන LED ලයිට් එකක්. ඒ වගේම මෙන්න මෙතන ටීවී එකට යටින් ගහලා තියෙනවා කොලස් සහ නේල් LED ස්ට්‍රිප් ටික. ඒ වගේම යාර උඩ කබඩ් ටික යටින් හොඳට ලස්සනට කහ පාට වෙන්න LED ගහලා තියෙනවා. ඉතින් අපිට ඒකින්ද එයාටත් ඒ ටික් එක දෙත හැකි. ඊට පස්සේ ඔන්න දැන් ලයිව් සෙටප් එක ටික් එක දැම්මු. හරි ලස්සන PC සෙටප් එක. ආට පේනවා යාළුවනේ ඉතින් මෙයාගේ හොඳ මෙතන තියෙනවා ගේමින් PC එයාගේ එඩිටින් වලට එම් ගන්න එක. යාළුවනේ මෙතන තියෙනවා තව එයාගේ TV එක එයා එකෙන් ගේම් ප්ලේ කරනවා. ඒ වගේ වැඩ තමයි යාළුවනේ කරන්නේ. අපි යාළුවනේ ඉතින් එයාගේ පොඩි රිවිව් එකක් බලමු. TV එක ගැන කතා කළා. ඊට පස්සේ ඔයාලට මතකද අපි මිලියන ගාණක් වියදම් කරලා හදපු RTX 4090 එක තියෙන මේ සුපිරි ගේමින් සෙටප් එක ගැන කතා කළා. ගේමින් සහ එඩිටිං රිග් එක මෙන්න මේ සෙක්ෂන් එක අපි වෙන් කරලා තියෙනවා. ඊළඟට තමයි අපි මෙතන අපේ TV සෙටප් එක සහ ගේමින් කන්සෝල් ටික සෙටප් කරලා. ඔයාලට පේනවා යාළුවනේ මාරම ලස්සන ලයිට් සෙටප් එකක් තියෙනවා. කරලා තියෙනවා. එතකොට මෙතන අපේ තියෙනවා ස්ටෝරේජස් වගේක්. ඊළඟට මෙන්න මේ සෙක්ෂන් එක තමයි Apple වලට අපි වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් මම Apple පාවිච්චි කරන්නේ මොනවටද කියලා. හරි යාළුවනේ ඉතින් ඕන අපිට ඊළඟට තියෙන්නේ මෙයාගේ වීඩියෝ ක්වොලිටි එක බලන්න. අපි බලමු මෙතනින්. ඔය යාළුවනේ යාගේ HD ක්වොලිටි එක තමයි තියෙන්නේ මේ වීඩියෝ එකේ. අපි යාටත් ඒකින්ද ඒ ටික් එක දෙමු. වීඩියෝ ක්වොලිටි එකටත් එයාට ටික් එකක් ගන්නවා. ඊට පස්සේ ලස්සනම PC ලැප් එකට දැන් අපි බලන්න. අපි දැන් ඒකට ටික් එක දැම්මා. හරි. ඊට පස්සේ යාළුවනේ අන්තිමට wall design and stickers. මෙහෙම යාළුවනේ මෙතන wall design කිව්වම පොඩි අර්මාරියේ තියෙන රොබෝ වලයි වගේ ඒවත් ගන්න වෙනවා. ඉන්න අපි බලමු යාළුවනේ මෙයාගේ කොහේ හරි wall design එකක් විදියට ලස්සනට හදලා තියෙනවද කියලා බලමු. හරි යාළුවනේ ඉතින් මම ගොඩක් සර්ච් කරලා බලුවා. හැබැයි යාගේ එහෙම wall design එහෙම අපිට හොයාගන්න හම්බුනේ නැහැ. අපිට ඉතින් යාළුවනේ මේ වෙනකොට වැඩිම ටික් ප්‍රමාණයක් අරන් YouTubersලා ඉන්නවා. Heshan Technique ටික් 4ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ Days of වශයෙන් උත් ටික් 4ක් ලබාගෙන තිනවා. ඊට පස්සේ යාළුවනේ හිරුම් නිම් තුල එයා ලබාගෙන තියෙන යාළුවනේ ටික් 3යි. ඊට පස්සේ Tech Universe අයියා ඉන්නවා. එයාත් ලබාගෙන තිනවා ටික් 4ක්. ඒ වගේම Chanux Pro අයියාත් ටික් 4ක් දාලා තිනවා. ලබාගෙන තිනවා. එතකොට අපේ පළමු වටෙන් අයින් වෙනවා හිරුම් නිම් තුල අයියා. අපි ඉතින් එයා නැතුව දැන් වෙන නිර්ණායක ටිකක් යටතේ හොඳම channel එක තෝරන්න තමයි දැන් හදන්නේ. හරි යාළුවනේ ඉතින් අපි එහෙනම් අලුත් නිර්ණායක ටික බලමු. බලලා කවුද බලමු මෙතනින් වින කරන්නේ. හරි යාළුවනේ මම ඉතින් කලින් තෝරපු නිර්ණායකම තමයි මේකටත් පාවිච්චි ගන්නේ. හැබැයි පොඩි වෙනසක් කරනවා. කලින් මම කරේ වීඩියෝ වල ක්වොලිටි එහෙම සමාන නැහැ. හැමෝටම ටික දුන්නානේ. හැබැයි යාළුවනේ මේ පාර ඒවෙන් වැඩියෙන්ම හොඳම එකන තමයි අපි වින විදියට ගන්නෙ. හරි යාළුවනේ ඉතින් අපි පළවෙනියටම බලමු Heshan Technique ගේ subscribe count එක බලමු යාළුවනේ. Heshan Technique ගේ subscribe count එක 2,64,000 නෑ sorry Heshan vlog ගේ Heshan Technique ගේ තියෙන 5 ලක්ෂ ගාණක්. එතකොට එයා දැන්ට වැඩි. ඊට පස්සේ යාළුවනේ අපි බලමු Days of Ashen ගේ. Days of Ashen ගේ තිබ්බේ 1,00,000
15000යි. ඊට පස්සේ යාළුවනේ කවුද ටෙක් යුනිවර්ස් අයියගේ තිබ්බ 87200යි. ඊට පස්සේ අපේ හිරුන් මීම් තුලක තිබ්බ 23000 ගාණක්. ඊපස්සේ චනුක්ස් බ්‍රෝගේ බලමු. එයාට තියෙනවා මිලියන 2.16ක්. එතකොට අපේ සබ්ස්ක්‍රයිබ් ගානින් දිනන්නේ අපේ චනුක්ස් බ්‍රෝ එතකොට එයා තමයි අපේ සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එකෙන් වින් කරන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි බලනවා ලයිට් සෙටප් එක. අපි බලලිමු යාළුවනේ එයාගේ ලයිට් සෙටප් එක. එයාට ඉතින් මම කලින් පෙන්නුවා වගේ එයා මේ කබඩ් වල ලයිට් ඇදලා තියෙනවා යටින්. ඒ වගේම මෙන්න මේම ආඩ් පෙන්නුවා වගේ යාළුවනේ මෙහෙම ඇදලා තියෙනවා. යාළුවනේ මේ චෙයා සහ ඩෙස්ක් එක යටින් එයා මේ විදිහට ලයිට් ඇදලා තිනවා. අපි බලමු. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක්. මේ තියෙන යාළුවනේ. ඔයාලට පේනවා මේ විදිහට යටින් හොඳ ලයිට් ඇදලා තිනවා. ඒතකොට අපිට යාට සාමාන්‍ය හොඳ තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ අපි බලමු ටෙක් යුනිවර්ස්. එයාගේ ඔයාලට පේනවා යාළුවනේ බ්ලූ කලර් එකට තමයි ගොඩක් බර. එයාගේ සාමාන්‍ය හොඳ ක්වොලිටි එකක් තියෙනවා. යාළුවනේ අපි බලමු හෙෂාන් ලොග්ගේ. හෙෂාන් ලොග්ගේ තියෙන්නේ ටිකක් තද නිල් සහ දම් පාට. එයාගේ තුන්ද ලයින් එකට RGB ෆෑන් එකක් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ බලන්න අපි හිරුම් නින්තල අයියාගේ. එයාගේ සාමාන්‍ය ගානට තියෙනවා ඒත් අර තරම්ම ක්වොලිටි අඩුයි. අන්තිමට බලන්න යන්නේ ඩේස් ඔෆ් ෆැෂන් අයියාගේ. එයාගේ ඉතින් මේ විදිහට තමයි යාළුවනේ තියෙන්නේ. මේවෙන් දැන්ට මට ලස්සන්ටම ස්ටුඩියෝ එක තිබ්බේ මේ ටිකෙන් යාළුවනේ. මෙයාගේ හැබැයි LED වලින් ගත්තොත් අපිට ටික් එක දෙනවා හෙෂාන් ලොග් අයියට. එයාට ටෙක් channel එකක් ගන්න මේකෙමයි. ඉතින් ඒ channel එකෙන් අපේ හෙෂාන් ලොග් දිනනවා. මම ඉතින් කලින් ටෙක්නික් කියලා කිව්වට ගණන් ගන්න බා. vlog කියලා තින් දෙකම එකනන්. හරි ඉතින් අපි එයාගේ හෙෂාන් ටෙක්නික් අයියන දිනනවා අපේ ලයිට් සෙටප් එකෙන්. හරි ඉතින් අපේ තුන්වෙනි එක තමයි වීඩියෝ වල ක්වොලිටි එක. මේක නෑ යාළුවනේ ඉතින් අපි කලින් බැලුවා හැමෝගෙම එක සමානයි. එතකොට මේකෙන් ඉතින් කවුරුවත් අවුට් නෑ. ඉතින් එතකොට හැමෝම දිනුන්නේ. එතකොට ඒකට විනා කෙනෙක් නෑ. හැමෝම එකයි. ඊට පස්සේ යාළුවනේ අපි බලනවා අසනම් PC ට්‍රැප් එක. ඔයාලට පේනවා මෙයාගේ මාරම ලයිට් ටැන්ක් හොඳ පිළිවෙලට තියෙනවා මේ මේසේ. ඊට පස්සේ මෙයාගෙත් එහෙමම තමයි ගේමින් සෙටප්. ඊට පස්සේ ඉතින් හෙෂාන් ටෙක්නික් අයියාගේ vlog අයියා. මෙයාට යාළුවනේ PC එකක් නෑ. ඊට පස්සේ මෙයාගේ මෙයාටෙන් අපිට වැඩියෙන්ම ලකුණු දෙන්න තුන් දෙනා වෙන්නේ හෙෂාන් ලොග්, චනුක්ස් බ්‍රෝ සහ ටෙක් යුනිවර්ස්. මේ තුන් දෙනාගෙන් යාළුවනේ මට වැඩියෙන්ම ලස්සනයි කියලා හිතුන එක්කෙනා තමයි ලස්සනයි සහ පර්ෆෝමන්ස් හොඳටම තියෙනවා. කෙනෙක් තමයි චනුක්ස් බ්‍රෝ අයියා. එතකොට චනුක්ස් බ්‍රෝ අයියා දැන්ට සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එකෙන් සහ PC setup එකෙන් වින් කරනවා. අපි දාගමු චනුක්ස් බ්‍රෝ අයියා. එතකොට PC setup එකෙනුයි සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එකෙනුයි වැඩිම ගාණක් අරන් දිනා ගන්න. ඊට පස්සේ යාළුවනේ හතරවෙනි එක තමයි wall design stickers. අපේ එකේ දින්නේ රේරුම් නිල් තුලයි ටෙක් යුනිවර්ස් අයියයි. එතකොට ඔයාලට පේනවා මෙතන AI stickers එහෙම ගහලා හොඳ wall design තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඊළඟට ආවේ අපේ මේ හිරුම් නිල් තුල අයියා. පියාවත් බලලිමු. මේ ඔයාලට පේනවා යාළුවනේ මෙයාගේ සාමාන්‍ය පොඩි මෙන්න මේ වගේ ආර්ට් එකක් එහෙම තියෙනවා. මේ දෙකත් එක්ක අපි කම්පෙයාර් කරලා බලද්දී මෙතනින් හොඳටම තියෙන්නේ අපේ ටෙක් යුනිවර්ස් අයියාගේ. එතකොට අපි ඉතින් wall design වලින් දිනන්නේ අපේ ටෙක් යුනිවර්ස් අයියා. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ අවසානම කවුන්ට් එක අපි බැලුවා. මේ බැලුවානේ මේක.
වීඩියෝ වල ක්වොලිටි එකෙන් ඉතින් කවුරුවත් දිනුනේ නැහැ. හරි එතකොට යාළුවනේ අපේ 4කින් 3 දෙනෙක් දිනාගෙන තියෙනවා. එක්කෙනෙක් තමයි අපේ Red Universe අයියා. එයා දිනාගෙන තියෙනවා wall design and stickers වලින්. එයා තමයි win කරන්නේ. හරි දෙවනියට අපි subscribe count එකෙන් සහ PC ලස්සන PC trap එකෙන් අපේ දිනාගෙන තියෙන්නේ අපේ Chanux bro අයියා වලට පේනවා. ඉතින් මාර ලස්සනයි හොඳ quality cyber room එකක් එයාට තියෙනවා. අපේ තුන්වෙනියට අපි බලන්නේ light setup එකෙන් බැලුවේ. එතකොට යාළුවන්ට පේනවා ලස්සනම setup එක තියෙන්නේ ආයි මේ පැත්තෙන් තියෙනවා. අපේ හිෂාන් I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being හරියන්නේ දෙක දිමන් වාට හරි යාළුවනේ ඉතින් ඔන්න අපි බැලුවා දැන් කවුද විනර් කියලා. එහෙනම් අද vlog අපේ channel එකෙන් දිනුවේ ෂාන් vlog අයියයි Chanux bro අයියයි Red Universe අයියයි. හරි ඉතින් අපි ඒගොල්ලන්ට සුබ පතනවා. ඉතින් මේක ඉතින් මගේ මතේ විතරයි මේක කාටවත් කියන්න බෑ. ඔයාලට වෙන විදිහට තියෙන්න පුළුවන්. මම නැහැ ඉතින් යාළුවනේ එහෙනම් ඔයාලට මොනවා ප්‍රශ්න තියෙනවා නම් අපේ channel එකෙන් comment කරන්න. මතක කරන්න එපා subscribe කරන්න. අපේ channel එක subscribe 1000 ගන්න තව 300 ගාණක් වගේ තමයි ඕන වෙලා තියෙන්නේ. හරි ඉතින් එහෙනම් අපි subscribe කරලා bell icon එක click කරන්න අපි දාන වීඩියෝ එසැනියම ගේන්න ගන්න ඕගොල්ලෝ ළඟට. එහෙනම් යාළුවනේ ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඔයාලට සුබ දවසක්. goodbye.